කොහොම හරි ඔක්කොම ඉවරලා වැඩලා නෝන්ඩි වෙලා මම කෙලින්ම ආවේ එයාලේ ගෙදරට. ඇවිල්ලා මුකුත් නෑ උදේම හොඳට කෑවා. කාලේ ඉවර වෙලා අක්කත් එක්ක මම කියා හේන බලන්න කියලා. අපේ පොඩි මෑණියෝ මමයි අපේ අක්කයි තමයි කී. කොහොම හරි අපි තුන්දෙනා ගියා. පොඩි මෑන් තමයි මට පාර පෙන්නුවේ. පොඩි මෑන් වැඩ වගේ කෙලින්ම ගියා. එයාගේ පිටිපස්සෙන් තමයි මම ගියේ. කොහොම හරි මම වීඩියෝ එකක් ගන්න ඕනි කියලා වීඩියෝ එකක් ගන්න ගියානේ. එතන මාරම අවුවයි. ඒත් මම වැඩේ අතෑරියේ නෑ. ආයෙ ඉන්නේ අපේ නෑනා. කොහොම හරි මම වීඩියෝ එක ගත්තා. අරගෙන කිලෝමීටරයක් විතර අක්කමාව පයින් එක්කන් ගියා. යනවා ඉවරයක් නෑ. හැබැයි ගියාට පස්සේ තේරුණා කිලෝමීටරයක් ගියාට පාඩු නෑ. මොකද ඒ තරම් ලස්සන දේවල් තිබ්බ මට නම් බලන්න. ඔය තියෙන්නේ එයාලගේ ගස් ලැබු හේන. ගස් ලැබු දැන් නම් ටික ඇත්තටම හේනට ගියේ හේන බලන්නමත් නිසා නෙමෙයි. මොකද මේ අපේ නෑනලගේ අයියාගේ ගෙවල් තියෙන්නේ හේන ළඟ නිසා. කොහොම හරි ඒ යනකොට තමයි ඔය සිද්ධිය දැක්කේ. ඊට පස්සේ කොහොම හරි ඔය තක්කලි මඤ්ඤොක්කා ඔය පැල අස්සෙන් තමයි අයියලාගේ ගෙවල් තියෙන්නේ. ඊට පස්සේ අපි දෙන්න එහෙ ගියා. ඔය තියෙන්නේ මේ එයාලගේ මෑ කරල් දාලා තිබ්බ එක. හරි ලස්සනයි. ගෙදරට යන පාර තියෙන්නේ මේ මෑ කරල් පාතිය දෙපැත්තේ. කොහොම හරි ඊට පස්සේ මං එයාලා ගෙදර ගියා. ඔය ඉන්නේ මම. මගේ වීඩියෝ එකක් දැම්ම නැත්නම් වැඩක් නැහැ. ඔය තියෙන තවන් දාපු ගෝව පැල. කොහොම හරි අක්කයි මා එකතු වෙලා ඔය ඔක්කොම ඉවර වෙලා අපි දෙන්න පැන්නා බඩිරිඟු හේනට. ඊට පස්සේ කොහොම හරි ඇති වෙන්න බඩිරිඟු කඩාගත්තා. බඩිරිඟු කැඩුවේ පුච්චන්න කියලා තමයි කැඩුවේ. මොකද මේ ඒ වෙද්දි යාළුවගේ බඩිරිඟු හේනේ තිබ්බ කරල් ඔක්කොම පැහිලා තිබ්බේ. එතකොට දලු කරල් තිබ්බෙත් නැහැ. ඒ හින්දා මමයි අක්කයි එකතු වෙලා පුච්චන්න තමයි හැදුවේ. ආයෙම මොනරෙක් මේ මොනරෙක් ගියා අපි දැන් එනකොට. ඊට පස්සේ අපි දැන් ඔය වගේ ගෙදර ගිහිල්ලා මේ ඔය වගේ එකක් හදාගෙන අයියාගේ කේලන් ටික ඔක්කොම කතා කර ඔක්කොම කියෝ අපි දැන් ඔය ටික පිච්චුවා. තව පොඩ්ඩෙන් මගේ අතත් පිච්චෙනවා. කොහොම හරි අන්තිමට කරල් 10ක් විතර වගේ පුච්චලා ඉවර කරගත්තා. මට හෙන්න සතුටුයි. මට එකක් පුච්ච ගන්න පුළුවන් වුණ හින්දා ඔය තියෙන මම පුච්චපු එක. ඊට පස්සේ පුච්ච කෑවේ නැත්තම් වැඩක් නැහැනේ. මං ඒක එතනම ඉඳගෙන රස කරගෙන කෑවා. ඒ කනකොට අපේ පොඩි මෑන් ආව ළඟට. තව පොඩෙන් ඔය ඕක මගේ ඇහෙත් දැනෙනවා. ඔය ඉන්න අපේ පොඩි මෑන්. දත් ටික තමයි මරු හැබැයි. ආයෙ තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි.